ශ්‍රී ලංකාවේ නිල 5G වර්ණාවලි වෙන්දේසිය පහුගිය දෙසැම්බර් 18 වෙනිදා සාර්ථකව ඉවර වුණා. මේක ජයග්‍රහණය කරේ ඩයලොග් සමාගමයි SLT මොබිටෙල් සමාගමයි. මෙතනදී 5G වලට හොඳම තරංග පරාසය විදිහට සැලකෙන 3.5 GHz බෑන්ඩ් එකකින් මෙගාහර්ට් 100 බැගින් කොටස් දෙකක් සමාගම් දෙක අරගත්තා. මීට අමතරව ඉතාම ඉහළ වේගයක් දෙන 27 GHz බෑන්ඩ් එකකින් මෙගාහර්ට් 200ක තරංග පරාසයක් වෙන්දේසි වුණා. ඒක අරගත්තේ ඩයලොග් සමාගම. ඉතින් මම දන්නවා මේ කතාව කියාගෙන යද්දී ඔයාලට මුලින්ම එන ප්‍රශ්නේ තමයි මොකද්ද මේ වර්ණාවලි වෙන්දේසියක් කියන්නේ කියලා. මම ඒක බොහොම සරලව පැහැදිලි කරන්නම්. රේඩියෝ වර්ණාවලිය කියන්නේ රජය සතුව තියෙන බොහොම සීමිත ස්වාභාවික සම්පතක්. ඒත් කොහොමද ඒක සීමිත සම්පතක් වෙන්නේ? රේඩියෝ ෆ්‍රීකවන්සිස්. එහෙම නැත්නම් රේඩියෝ සංඛ්‍යාත කියලා කියන්නේ මිනිස්සු හොයාගත්ත දෙයක් නෙවෙයි. මේක ස්වාභාවික පරිසරයේ තියෙන දෙයක්. මේ හරහා sannivedana කටයුතු කරන්න පුළුවන් කියන එක තමයි මිනිස්සු හොයාගත්තේ. එතකොට මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ රේඩියෝ ෆ්‍රීකවන්සිස් අපිට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එකම ෆ්‍රීකවන්සි එකක සමාගම් දෙකක් එකම වෙලාවෙදී සිග්නල් යවුවතින් ඒ සිග්නල් දෙක එකිනෙක ගැටිලා තවදුරටත් පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත් වෙනවා. උදාහරණයක් ගත්තොත් හරි ට්‍රැෆික් සිස්ටම් එකක් නැතුව වාහන ගොඩකට එකම පාරේ එකම වෙලාවේ ගමන් කරන්න බෑ වගේ. ඉතින් මේ එක තරංග පරාසයක් එක සමාගමකට දුන්නට පස්සේ ඒ ඉඩ තවත් කෙනෙකුට දෙන්න බෑ. ඒ නිසා මේක සීමිත ඉඩක්. ඉතින් මේ සම්පත සීමිත නිසා ඒ වගේම රටේ ආරක්ෂාවට sannivedanayට මේක ගොඩක්ම වැදගත් නිසා කිසිම පෞද්ගලික සමාගමකට මේ තරංග පරාසවල තනි අයිතියක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට රජයේ බාරකාරයෙක් විදියට ඉඳගෙන මේ තරංග පරාස සාධාරණව බෙදලා දෙනවා. පෞද්ගලික සමාගම් කරන්නේ මේ තරංග පරාස රජයෙන් යම්කිසි කාලයකට බද්දට අරගන්න එක විතරයි. අන්නේ බදු දීමේ ක්‍රියාවලිය තමයි මේ වර්ණාවලි වෙන්දේසියේදී සිද්ධ වෙන්නේ. මේ වෙන්දේසිය වෙන්නේ මෙහෙමයි. මුලින්ම 5G වලට අවශ්‍ය කරන 3.5 GHz සහ 27 GHz වගේ විශේෂ තරංග පරාස රජය විසින් වෙන් කරනවා. ඊළඟට ඩයලොග් SLT මොබිටෙල් හච් වගේ සමාගම් මේ තරංග පරාස බද්දට අරගන්න තමන්ට පුළුවන් උපරිම මිල ඉදිරිපත් කරනවා. වැඩිම මිල දෙන සමාගමට ඒ බලපත්‍රය ලැබෙනවා. සරලම කිව්වොත් මේ වෙන්දේසිය තමයි ශ්‍රී ලංකාවේ නිල වශයෙන් 5G යුගය පටන් ගන්න දීපු ග්‍රීන් ලයිට් එක. ඔව් ලෝකේ වෙනත් රටවල් 5G පාවිච්චි කරන්න පටන් අරගෙන දැන් සෑහෙන කාලයක් වෙනවා. හැබැයි අපිට දැන් තමයි මේ ග්‍රීන් ලයිට් එක හම්බුනේ. කොහොම හරි අර තරංග පරාසයන් මිලදී ගත්ත සමාගම් දෙකට දැන් පුළුවන් 5G සේවාව මුළු රටටම දෙන්න. හැබැයි මෙහෙම කියනකොට කාට හරි හිතෙන්න පුළුවන් ඉතින් අපිට කලිනුත් 5G තිබුණානේ කියලා. නෑ. මේ වෙන තාක්කල් අපිට කමර්ෂල් 5G සේවාවක් තිබුණේ නෑ. දැන් තමයි ඒකට බලපත්‍ර ලැබුණේ. එහෙනම් මොකද්ද අර කලින් තිබුණේ? ඒ තිබුණේ 5G ට්‍රයල්ස්. 2018 වගේ කාලේ ඉඳලම ඩයලොග් සමාගමයි SLT මොබිටෙල් සමාගමයි මේ 5G ට්‍රයල්ස් ක්‍රියාත්මක කරා. මේවයි ප්‍රධාන අරමුණ උනේ 5G තාක්ෂණය ලංකාවේ නෙට්වර්ක් එකට කොහොමද ගැලපෙන්නේ, ස්පීඩ් එක කොහොමද, මොන වගේ සර්විසස්ද දෙන්න පුළුවන් වගේ දේවල් අත්හදා බලන එක. දැන් තමයි හරියටම 5G සර්විස් එක මුළු රටේම නිල වශයෙන් පටන් ගන්නෙ. හැබැයි මේ ස්පෙක්ට්‍රම් ඔක්ෂන් එකේදී ඒ කියන්නේ වර්ණාවලි වෙන්දේසියේදී TRCSL එක අර වර්ණාවලි මිලදී ගන්න සමාගම් වලට ගොඩක්ම තද කොන්දේසි කීපයක් දැම්මා. එහෙම කරන්න හේතුව තමයි එයාලා මේ 5G සර්විස් එක නගරවලට විතරක් සීමා කරන එක නවත්තන්න. මේ අතරින් වැදගත්ම වෙන කොන්දේසි කීපයක් ගැන විතරක් මම කතා කරන්නම්. පළවෙනි එක තමයි එක සමාගමක් ගහන ටවර් එකක් තවත් සමාගමකට පාවිච්චි කරන්න ඉඩ දෙන්න ඕන. මේ නීතියෙන් වෙන්නේ හැමතැනම ටවර් ගහන්න යන වියදම අඩු වෙලා පරිසරයට සිද්ධ වෙන හානියත් අඩු වෙන එක. ඒ වගේම මෙහෙම ටවර් ෂෙයා කරගන්න එකෙන් ඉක්මනින්ම රට පුරා 5G ව්‍යාප්ත කරන්නත් පුළුවන්කම ලැබෙනවා. තව කොන්දේසියක් තියෙනවා TRCSL එකෙන් නියම කරන අවම ස්පීඩ් එකක් සහ ස්ථාවර භාවයක් පවත්වාගෙන යන්න මේ සමාගම් බැඳිලා ඉන්නවා කියලා. හරි. ඊළඟ අනිත් කොන්දේසිය තමයි දිස්ත්‍රික්ක ආවරණය කරනවා වගේම ඒ දිස්ත්‍රික්කවල තියෙන දුෂ්කර ගම්මාන වලටත් 5G දෙන්න කාලසටහනක් දීලා තියෙනවා. හැබැයි ඉතින් 4G වර්ණාවලි වෙන්දේසි කරද්දිත්
මේ විදියම නීති රෙගුලාසි රජයෙන් පනවලා තිබුණා. ඉතින් අපි ප්‍රායෝගිකව දන්නවා ඒ නීති රෙගුලාසි කොයිතරම් දුරට ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එක. ඉතින් අපි බලමු මේ වතාවේදී මේ කොන්දේසි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. කොහොම හරි මේ වෙන්දේසියෙන් ලැබෙන බලපත්‍රය වළංගු වෙන්නේ අවුරුදු 10ක කාල සීමාවට විතරයි. ඉතින් ඒ කාල සීමාව ඇතුළත රජයෙන් දීලා තියෙන රෝල් අවුට් ටාගට් සම්පූර්ණ කරන්න මේ සමාගම් දෙක බැඳිලා ඉන්නවා. හරි. දැන් තමයි අපි අපේ ප්‍රධාන මාතෘකාවට එන්නේ. ඒ තමයි 5G නිල වශයෙන් ශ්‍රී ලංකාව ඇතුලේ ආරම්භ වෙනවත් එක්කම ඉදිරි අවුරුදුවලදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනස්කම් මොනවද සහ බලාපොරොත්තු වෙන්න බැරි වෙනස්කම් මොනවද කියලා. අංක 1. කොළඹ, මහනුවර, ගාල්ල වගේ ප්‍රධාන නගරවල ඉන්න අයට ගොඩක්ම හොඳ ස්පීඩ් එකකින් ඉන්ටර්නෙට් ලැබේවි. විශේෂයෙන්ම මේ 3.5 GHz බෑන්ඩ් එක සහ මිලිමීටර් වේව් තාක්ෂණය හරහා මොබයිල් ඩිවයිස් එකක උනත් ෆයිබර් කනෙක්ෂන් එකක වගේම 4K 8K ස්ට්‍රීමින්, එතකොට high definition gaming සහ augmented reality වගේ දේවල් කිසිම බාධාවක් නැතුව කරන්න පුළුවන්කම තියෙනවා. මේ නිසා ෆයිබර් කේබල්ස් අදින්න අපහසු, ඒ වැඩේට ලොකු වියදමක් දරන්න සිද්ධ වෙන ප්‍රදේශවලට 5G fixed wireless access routers සරහා high speed broadband පහසුකම අරගන්න පුළුවන්. ඉතින් හොඳ ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් ඕන කරන කෙනෙකුට කේබල් සර්විස් එක එනකම් බලාගෙන ඉන්නේ නැතුව බොහොම ඉක්මනින් වේගවත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අරගන්න පුළුවන්. ඊළඟ කාරණාව, ඉදිරි අවුරුදු 2 ඇතුළත මේ 5G නෙට්වර්ක් එක පුළුල් කරන්න ඩයලොග් සමාගම විතරක් ඩොලර් මිලියන 100ක ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමාගම් අතර ටවර්ස් වගේ යටිතල පහසුකම් බෙදා හදා ගැනීමත් නිසා බොහොම ඉක්මනට ග්‍රාමීය ප්‍රදේශවලට 5G ව්‍යාප්ත කරන්න පුළුවන්කම ලැබේවි. තුන්වෙනි කාරණාව තමයි 2030 වෙද්දී ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනගන්න මේ 5G වලින් ලොකු උදව්වක් ලැබේවි. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයට ස්මාර්ට් සෙන්සර්ස් පාවිච්චි වෙන එක, වරායේ ලොජිස්ටික් කටයුතු ඕටෝමේට් වෙන එක, එතකොට ග්‍රාමීය ප්‍රදේශවල රෝහල් වලට ටෙලිමෙඩිසින් පහසුකම් ලැබෙන එක, මේ වගේ ගොඩක් තාක්ෂණික දියුණු වීම අපිට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි මේ වැඩවලට තුන්වෙනි පාර්ශවයක මැදිහත් වීම, අතපෙවීම සිද්ධ වුණේ නැත්නම්. මොකද අපිට කොයිතරම් තාක්ෂණික පහසුකම් තිබුණත් වැඩක් නැහැ. යම් යම් දේශපාලනික කර්මණු වෙනුවෙන් හරි එහෙම නැත්නම් ව්‍යාපාරික කර්මණු වෙනුවෙන් හරි මේ වගේ දේවල් වලට කඩාකප්පල්කාරී අතපෙවීම සිද්ධ වෙනවා නම්. ඉතින් එහෙම දේවල් නොවුනොතින් මේ 5G ටෙක්නොලොජි එකත් එක්ක ලංකාවේ තාක්ෂණයට ගොඩක් වේගෙන් ඉස්සරහට යන්න පුළුවන්. මොකද 5G විතරක් නෙවෙයි, මේ වෙනකොට Starlink වගේ ග්ලෝබල් සර්විසස් පවා ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන. ඉතින් මම හිතන්නේ මේ තමයි සුදුසුම කාලය ශ්‍රී ලංකාවේ වේගවත් තාක්ෂණික දියුණුවක් අපිට දකින්න. හරි, අපි මේ කතා කරේ 5G නිල වශයෙන් ආරම්භ වෙනවත් එක්කම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් ටිකනේ. එතකොට මොන වගේ දේවල්ද අපිට බලාපොරොත්තු වෙන්න බැරි? අපි දන්නවනේ 4G සිග්නල් වත් හරියට ලැබෙන්නේ නැති ප්‍රදේශ ලංකාවේ තාම තියෙනවා කියලා. ඉතින් 2028 වෙද්දී මුළු රටටම 5G සිග්නල් දෙන්න නම් තව සිග්නල් ටවර්ස් 7000ක්වත් ගහන්න ඕන වෙනවා. මොකද 5G වල පාවිච්චි වෙන high frequency signal අර 4G signals තරම් ලොකු දුරක් ගමන් කරන්නේ නැහැ. ඒ නිසා ළඟ ටවර්ස් ගන්න සිද්ධ වෙනවා. අනිත් කාරණාව තමයි 5G තරංගවලට බිත්ති, ගොඩනැගිලි, ගස්වැල් වගේ බාධක හරහා යන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. සිග්නල් එක අතරමඟදී බ්ලොක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ නිසා හැම තැනකටම සිග්නල් ලැබෙන්න නම් ටවර්ස් ජාලය ගොඩක් ඝනකමට තියෙන්න ඕන. ඉතින් මේ වැඩේට 5G වලදී පාවිච්චි වෙන්නේ අර අපිට දකලා පුරුදු ලොකු කුළුණු විතරක් නෙවෙයි. නගරවල විදුලි කණු, ගොඩනැගිලි වගේ දේවල් උඩ සෙට් කරන ස්මෝල් සෙල්ස් කියන පොඩි ඇන්ටනා වර්ගයක් මේකට පාවිච්චි වෙනවා. 2028 වෙද්දී මුළු රටම ආවරණය කරන්න නම් මේ වගේ පොඩි ටවර්ස් දහස් ගණනක් හැමතැනම සවි කරන්න සිද්ධ වෙනවා. මේ ටික ඉක්මනින් කරගන්න බැරි වුණොතින් ග්‍රාමීය ප්‍රදේශවලට 5G ලැබෙන්න තව ටික කාලයක් යාවි. එතකම් ඒ ප්‍රදේශවලට 4G හරි එහෙම නැත්නම් Starlink වගේ සේවාවන් මත යැපෙන්න සිද්ධ වෙනවා.
දෙවෙනි එක අපිට data plans වල සැලකිය යුතු මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට හේතුව එකක් මේ වර්ණාවලි වෙන්දේසියේදී මේ තරංග පරාස මිලදී ගන්න මේ සමාගම් ලොකු මුදලක් වැය කරා. ඒ වගේම දැන් එයාලගේ networks upgrade කරන්න ඕන. ඒ දේවල් වලට රුපියල් බිලියන ගණන් වියදම් කරනවා. එතකොට තව VAT එක, ටෙලිකොම් ලෙවි එක වගේ බදු එයාලා ගෙවනවා. ඒ වගේම තමයි ලංකාවේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා අතරේ තරඟකාරීත්වය ගොඩක්ම අඩු නිසා සමාගම් කීපයක් විතරක් වෙළඳපොළ ඒකාධිකාරී බවක් අල්ලගෙන තියෙන නිසා අපිට කොහොමත් මේ data plans වල මිල අඩුවීමක් සිද්ධ වෙවි කියලා බලාපොරොත්තු තියාගන්න අමාරුයි. තුන්වෙනි එක 5G ආව පමණින්ම හැමෝටම මේක පාවිච්චි කරන්න පුළුවන් වේවි කියලා අපිට හිතන්න බෑ. මොකද 5G පාවිච්චි කරන්න නම් ඒකට ගැලපෙන devices තියෙන්න ඕන. ඉතින් මේ වෙනකොට වෙළඳපොලේ තියෙන මිල අඩුම 5G ස්මාර්ට්ෆෝන් එක පවා රුපියල් 50000කට කිට්ටු වෙනවා. එතකොට high end 5G ෆෝන් එකක් ලක්ෂ 2-3ක් වෙනවා. ඉතින් මේ විදිහට ආර්ථික තත්ත්වයක් එක්ක මිනිස්සු අර පරණ 4G devices වලම දිගටම ඉන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඒක 5G ව්‍යාප්තියට බාධාවක් වෙනවා. හතරවෙනි එක තමයි මේ වෙන තාක්කල් අපිට තිබුණ ලොකුම ප්‍රශ්නයන්නේ කරන්ට් නැති වෙලා ගොඩක් වෙලා තිබුණොත් ඊළඟට අපිට ඉන්ටර්නෙට් උත් නැති වෙනවා. හැබැයි 5G ජාලයත් රැඳිලා තියෙන්නේ ජාතික විදුලි බල පද්ධතිය මත. ඒ කියන්නේ විදුලිය විසන්ධි වුණොත් ටවර්ස් දුවන්න ජෙනරේටර්ස් වැඩ කරන්න ඕන. ඉතින් මේ සමාගම් කොහොමද තමන්ගේ ජෙනරේටර්ස් නඩත්තු කරන්න කියන එක පහුගිය කාලේ අපි අත්දැකීමෙන්ම දැක්කනේ. ඒ නිසා ඒ ගැන ආපහු කතා කරන්න ඕන නැහැ. කොහොම හරි විදුලි බලය අස්ථාවර වුණොත් 5G සේවාවටත් බාධා සිද්ධ වෙනවා කියන එක අපිට බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. අන්තිම කාරණාව තමයි unlimited data. 5G හරහා පාරිභෝගිකයන්ට ගොඩක්ම හොඳ ස්පීඩ් එකක් ලැබෙනවා. ඒ නිසා ඉස්සර අපි පැයකින් ඩවුන්ලෝඩ් කරගත්ත මොකක් හරි ෆයිල් එකක් තියෙනවා නම් ඒක අපිට 5G වලදී විනාඩි ගණනක් ඇතුළත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඔයාගේ data plan එකේ තියෙන data ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. වේගය වැඩි නිසා ඔයාගේ අතින් නොදැනුවත්වම data bundle එක ඉක්මනින්ම ඉවර වෙන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් 5G ආවම ඕන තරම් වීඩියෝස් බලන්න, ඕන තරම් online games play කරන්න පුළුවන් කියලා අන්න ඒවට තමයි හීන කියන්නේ. මොකද ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක අපිට 5G පාවිච්චි කරද්දී කලින්ටත් වඩා අපේ data ගැන ප්‍රවේශම් වෙන්න සිද්ධ වෙනවා. වැරදීමකින් හරි අපේ අතින් 4K වගේ quality එකකින් වීඩියෝ එකක් play වුණොත් තප්පර ගානක් ඇතුළත අපේ data bundle එකේ ලොකු කොටසක් ඉවර වෙලා යන්න පුළුවන්. ඒක වෙනස් වෙන්න නම් දැනට ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් ළඟ තියෙන fair use policies වල සීමාවල් වෙනස් වෙන්න ඕන. එහෙම නොවන තාක්කල් අපිට 5G නෙවෙයි මොන G ආවත් මේ data cap ප්‍රශ්නෙට මුහුණ දෙන්නම සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා අද අපි මේ කතා කරන මාතෘකාවේ කියන්නේ ලංකාවේ 5G නිල වශයෙන් ආරම්භ වීම ගැන මම මේ කතා කරපු දේවල් වලට අමතරව ඔයාලා දන්න තවත් කරුණු ඇති. ඒ වගේම ඔයාලට මේ සම්බන්ධව විවිධාකාර අදහස් ඇති. ඒ හැම එකක්ම කමෙන්ට් කරන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට අපිට පුළුවන් අපේ අදහස්, අපේ දැනුම හැමෝම එක බෙදා ගන්න. ඒ වගේම ඔයා තාම subscribe කරලා නැත්නම් මගේ ටෙකිකොනේ channel එක දැම්ම subscribe කරලා bell icon එක on කරලා තිබුණොත් ඔයාලට මම ඊළඟට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපුවාම ඒක notification එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා හිතන යාළුවෝ අතර share කරන්න. මම අද ගිහින් එන්නම්. අපි ආයෙත් දවසක හමුවෙමු අලුත් මාතෘකාවක් එක්ක.